Hello everyone, welcome to Flysh with Avish. අද වීඩියෝ එක ගොඩාක් ස්පෙෂල්. මොකද මම අද ගියේ travel වීඩියෝ එකක්. ඉතින් මේ ටුවර් එක මම ගියේ වේල්ස් වලට UK ඉඳන්. මේක ස්පෙෂල් වෙන්න හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේක මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් තිබුණු හීනයක්. ඒ කියන්නේ අපි කියන්නේ බකට් ලිස්ට් එකකින් එක දෙයක් වගේ කියලා කිව්වොත් මං හරි. ඉතින් මොකද මට ලොකු ආසාවක් තිබුණා කවදා හරි ලොකු වෙලා මගේ UK ඉන්න ලොකු අම්මා බලන්න යන්න. ලොකු අම්මා කිව්වේ මගේ ලොකු තාත්තා. ඒ කියන්නේ මගේ තාත්තගේ අයියා මැරි කරලා හිටියේ බ්‍රිටිෂ් ආන්ටි කෙනෙක්. එයාගේ නම ජෙසිකා. එයා මාර කයින්ඩ් ලස්සන හදවතක් තියෙන ආන්ටි කෙනෙක්. ඉතින් එයා අන්තිමට ලංකාවට එද්දි මට වයස අවුරුදු 2ක් 3ක් වගේ තියෙන්න ඇති. මට ඇත්තටම මතක නැහැ. ඉතින් මට ලොකු ආසාවක් තිබුණා කවදා හරි මේ රටට ඇවිත් එයාව බලන්න යන්න ඕනි කියන ආසාව. ඉතින් ඒක නිසා මම වේල්ස් වලට යන්න හිතුවා. ඒ වගේම තමයි දෙවැනි හේතුව තමයි මගේ තාත්තට ලොකු ආසාවක් තිබුණා මම මේ හීනේ අබා කරගන්නවා දකින්න. ඉතින් එයා මගේ වීසා එක අප්‍රූව් වුණ දවසෙත් ගොඩක් සතුට වෙලා කිව්වේ කවදා හරි ඔයා ජෙසිකා ආන්ටිව බලන්න යන්න එහෙම කියලා. ඉතින් ඒ හීනේ හැබෑ කරන්නත් මට ලැබුණ එක ගැන මාරම සතුටුයි. ඉතින් ඒ වගේම කියන්න ඕනි මගේ ලොකු තාත්තා මීට අවුරුදු ගානකට කලින් අවාසනාවන්ත විදිහකට අනතුරකින් අපිව දාලා ගියා මේ ලෝකෙන්. එයාගේ මෙමරීස් එතකොට ඒ හැමදේම අලුත් කරගන්න එයා අපිව දාලා ගියත් ජෙසිකා ආන්ටිත් එක්ක තිබුණු කනෙක්ෂන්ස් නැති කරගන්න ඕනි නෑ කියලා මට හිතුණා. මොකද එයාට සපෝට් එකක් දෙන්න ඒ වගේම එයාට පොඩි අසනීපයක් එයා අසනීප වෙලා හිටියේ. ඉතින් මට හිතුණා ගිහින් බැලුවොත් හොඳයි. එයාට මාව මතකද දන්නේ නෑ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා. ඉතින් මට ගිහින් බලන්න ඕනි වුණා. ඇත්තටම මට වඩා හැමදේම එයාට මතක තිබුණා. ඉතින් මට මාරම සතුටුයි and I'm super grateful for her. You know, like she's like a blessing to our family and she still cherishes the language that we shared. අයාට තාම හොඳටම සිංහල පුළුවන් කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මට මාරම සතුටුයි එයත් එක්ක රීයුනයිට් වෙන්න ලැබිච්ච එක ගැන. තුන්වෙනි හේතුව තමයි මේක ස්පෙෂල් වෙන්න මම දැනට රටවල් 3කට තනියෙන් travel කරලා තියෙනවා. පළවෙනි එක මලේසියා and then I came to UK alone and thirdly I'm visiting Wales. ඉතින් මේක අපි මම දන්නා අපි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නකොට ට්‍රැවල් කරද්දී ගොඩාක් දේවල් අපි කන්සිඩර් කරන්න ඕනි. ඉතින් මමත් සාමාන්‍යයෙන් යන්න ඩේට් එකට මාසෙකට විතර කලින් ඉඳන් හැමදේම arrange කරගත්තා. මොකද මම part time work කරන නිසා මගේ work place එකට ඉන්ෆෝම් කරන්න වුණා සහ මගේ budgeting course fee එකක් ගෙවනවා. ඒ වගේම මගේ අනිත් දේවලුත් manage කරගන්න ගමන් ජීවත් වෙන නිසා ස්ටුඩන්ට් ලයිෆ් එකක් ගෙවන නිසා මට මුලින්ම මම කරේ ට්‍රේන් ටිකට්ස් බුක් කරපු එක. ඉතින් ට්‍රේන් ටිකට්ස් බුක් කරද්දී ලොකු chance එකක් ආවා මේක ඔයා UK ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් UK එන්න බලාගෙන ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ගොඩක් වැදගත් වෙයි මේක. ඔයා කොහෙට travel කරත් මොන city එකට මොන country එකට travel කරත් ඔයාට අනිවාර්යෙන් මොකක්ම හරි ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් chance එක තියෙන Unidays app එක හරහා. මට ඩිස්කවන්ස් හම්බුණා 15% මොකද මම ෆස් ටයිම් යුස කෙනෙක් නිසා ට්‍රේන් ටිකට එකක් ෆස් ටයිම් දුර යන සිටියකට ගත්තු පලවෙනි පා නිසා මට 15% ඇඩුනා. ඒ කියන්නේ 40 pounds වගේ තිබුණු ටිකට් එක මට හම්බුණා 28 pounds වලට. ඒක ලොකු සේවිං එකක්. ඒ වගේම තමයි මම මට ඕනි කරන දේවල් ඊට පස්සේ මම යන ඩේට් එක ආන්ටිට ඉන්ෆෝම් කරලා එයාට ඒ ඩේට් එක පහසුද කියලා දැනගෙන ඒ හැමදේම arrange කළා. ඊට පස්සේ හදිසි ඉමර්ජන්සි එකක් වුණොත් කොහොමද මැනේජ් කරගන්නේ මේ හැමදේම හොඳට හිතලා තමයි මම මේ ගමන ගියේ. හැබැයි trust me, I loved every bit of it. ඒක මාරම ලස්සනයි. ඒගොල්ලන්ගේ ගම ඒ වගේම මගේ ආන්ටිට කොටේජ් එකක් තිබුණා. හරිම ලස්සනයි. හැබැයි මට පොඩි දුකක් තියෙනවා. මොකද මට ඉන්න පුළුවන් වුණේ දවස් 3ක් විතරයි. හේතුව මට ඇවිත් ආයි වර්ක් කරන්න ඕනි වුණා සහ මගේ ආන්ටිගේ කා එක ගැන.
ඉතින් හැබැයි මම කවදා හරි දවසක ආයෙ යන්න හිතාගෙන ඉන්නවා. මොකද මට හයිකින් ඒ වගේම තව ලස්සන ප්ලේසස් යන්න තම කාඩිෆ් සිටි එකට යන්න උවමනාව තිබුණා. කිසි දෙයක් කරගන්න උනේ නැහැ. මොකද එහෙ ට්‍රාන්ස්පෝර්ට් ගොඩක් අඩුයි. මොකද හැම ගෙදරකටම එක කාර් එක ගාන දෙනවා. හැබැයි මේ සිටි එකේ වගේ දැන් අපි ලිවර්පූල් සිටි එකේ වගේ වාහන සෝරි ඒ කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරිම අඩුයි. මුළු ගමටම එක බස් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට කාර් එකක් නැතුව ඩ්‍රයිව් කරන්නේ නැත්තම් ගිහින් ඉන්න හරි අමාරුයි. ඉතින් ඒ හේතුව නිසා මට මං හිතපු විදිහට ට්‍රැවල් කරන්න බැරි වුණා. බට් ස්ටිල් මගේ ආන්ටිගේ ගම එක්ස්ප්ලෝර් කරන්න මට හම්බුණා. ඒ වගේම මම දැකලා තිබුණ නැති සත්තු, ඊට පස්සේ නේචර් එක විඳින්න හැමදේම හරිම ලස්සනට එන්ජොයි කරන්න පුළුවන් පරිසරයක් එතන තිබුණා. ඒ වගේම මම ලස්සන ටවුන් එකකට ගියා. ඉතින් මේ හැමදේම මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මම කොහොමද මම මුලින්ම ලිවර්පූල් ලයිම් ස්ට්‍රීට් ස්ටේෂන් එකකින් ට්‍රේන් එක අරගෙන ඊට පස්සේ ක්‍රූව් කියන ස්ටේෂන් එකට ගිහින් ඊට පස්සේ ආයි ට්‍රේන් එකක යන්න උනා ක්‍රූව් වල ඉඳන් ලෙම්ස්ටර් කියන ස්ටේෂන් එකට. එතකොට මට ට්‍රේන්ස් දෙකක් ගන්න උනා යද්දි වගේම එද්දිත් ඒ විදිහට තමයි ඉන්නේ. ඉතින් අපි බලමු මොනවාද වේල්ස් වල තිබුණේ. ලස්සනයි, හරිම පීස්ෆුල් ස්ලෝ ලිවිං ස්ටයිල් එකක් තියෙන ලස්සන පළාතක්. ඉතින් මම මාර විදිහට එන්ජොයි කරා. සහ මේ සිටි එකක තියෙන අර ස්ටඩීස් එක වර්ක් ලයිෆ් එක තියෙන ස්ට්‍රෙස් එක නැති කරගන්න මාරම පරිසරයක්. ලස්සන රිට්‍රීට් එකක් වගේ කිව්වොත් මම නිවැරදි. හරිම ලස්සන පරිසරයක් තිබුණේ. ඉතින් අපි බලමු කොහොමද මම මේ දවස් දෙක ස්පෙන්ඩ් කරේ හේ ඔන් වයි වල කියලා. ඉතින් මං ගිහපු බස් එක. ඉතින් බස් එකෙන් බහලා ට්‍රේන් ස්ටේෂන් එකට ගිහින් එතනින් ක්‍රූව් වලට තමයි මට ගන්න තිබුණේ ලයිම් ස්ට්‍රීට් ස්ටේෂන් එකකින්. ඊට පස්සේ ක්‍රූව් වල ඉඳලා ලෙම්ස්ටර් වලට තමයි මට යන්න තිබුණේ. මේ තියෙන ලෙම්ස්ටර් වලට යන්න ට්‍රේන් එක එනකන් මං ඉඳපු ස්ටේෂන් එක ක්‍රූව් ස්ටේෂන් එක. ඉතින් ඊට පස්සේ මම සාමාන්‍යයෙන් 2 hours විතර ජර්නි එකකින් පස්සේ මගේ ආන්ටි ළඟට ගියා. මගේ ආන්ටි මාව පිකප් කරන්න ඇවිත් තිබුණා. ඉතින් මේ view එක මාරම ලස්සනයි. ලස්සන මල්, ඒ වගේම බැටළුවෝ, එක ෆාම්ස් එම් පාස් කරගෙන තමයි ට්‍රේන් එක ගියේ. හරිම ලස්සන පරිසරයක්. ඉතින් මේ මගේ ආන්ටි එයා මාර සතුටු වුණා. මම එයාට flowers ගෙනාවා. And I was so happy to reunite with her, of course. And then she picked me up. And then මට යාළුවෝ දෙන්නෙක් හම්බුණා, ටෙඩ් and බාලෝ. මේ තියෙන ඒගොල්ලන්ගේ ගෙදර හරිම ස්ලෝ ලිවිං ලයිෆ් ස්ටයිල් එකක් තියෙන්නේ. ඉතින් සත්තු එක්ක නේචර් එක්ක ගෙවෙන ජීවිතයක් තමයි ඒගොල්ලෝ ගෙවන්නේ. හරිම නිදහස්. අපේ සිටි එකේ වගේ ලොක්ස් සිකියුරිටි ගාඩ්ස් මුකුත් නැහැ. ඉතින් මම මෙයාට චුටි ගිෆ්ට් එකක් ගෙනිච්චා. ඉතින් එයාකට මාර කැමති වුණා. මේ තියෙන්නේ ආන්ටිගේ කොටේජ් එක. ඒ වගේ මේ තියෙන්නේ ට්‍රැඩිෂනල් මීල්ස්. මේ තියෙන්නේ කොටේජ් එක. එතකොට මම රිලැක්ස් වෙලා හිටියා. පොඩ්ඩක් උදේ වරුවේ ගිහලා මාන්සි නිසා මං චුට්ටක් පොඩි නැප් එකක් දැම්මා හවස. ඉතින් ඊට පස්සේ හවස ආන්ටිත් එක්ක පොඩි ඊවිනිං වෝක් එකක් ගියා. ඉතින් මෙයා මට පෙන්නන්නේ හේසල්නට්ස්. Can we eat them? It's not ready yet. Okay. In about 1 month, it's ready. 'Cause it goes round. ඊවිනිං වෝක් එක අතරතුරදී මම ගියා එක සත්තු බලන්න. ඊට පස්සේ ටිකකින් අපි ඇවිත් ඩිනර් ගත්තා. මේ ඉන්නේ ඩොන්කීස්. ඒ වගේම එයා ළඟ තව ගොඩාක් සත්තු හිටියා. කුකුල්ලු වගේ එක ජාතියේ සත්තු. ඉන්නේ සෑම්, මගේ ආන්ටිගේ පුතා. and මම මාර විදිහට එන්ජොයි කරා මේ පරිසරය. මොකද මම ඉන්න සිටි එකේ තියෙන තනිකර වාහන විතරයි. ඉතින් මේ තවත් සත්තු ෆාම් එකේ ඉඳපු මේගොල්ලන්ගේ ලොම් තමයි පාවිච්චියට ගන්නෙ. So they are not originally. And so they make clothes That's how they get the income, the farmers. Yeah, it's really expensive. ඊට පස්සේ අපි ගියා ඕක් ට්‍රී එකක් බලන්න. ඕක් ට්‍රී එකේ ඇතුලේ 10 දෙනෙක්ට විතර හැංගිලා ඉන්න පුළුවන් කියලා ආන්ටි කිව්වා. ඒ වගේ මේක අවුරුදු 1000ක් විතර පරණ
ඕක් ට්‍රී එකක්. ඉතින් මම ඒක ඇතුළට ගිහින් බැලුවා. ඒ වගේම මේ ඉනිටේට් මගේ අලුත් යාළුවා. එයා මාර විදියට මට ආදරේ වුණා. ඉතින් එයාත් එක්කත් චුට්ටක් හුරුතල් කරලා ඊට පස්සේ මට ආන්ටි හදලා දුන්නා herbal tea එකක්. And then I went to sleep after that, and that was the end of my first day. Thank you for watching.